ඔයාගේ අතේ සහ ඇඟිලිවල වේදනාවක් හිරිගතියක් තියෙනවා නම් ඔයාට කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන රෝගය හැදිලා තියෙන අවදානමක් තියෙනවා. නමුත් මේ රෝගය හැදෙන්නේ ඇයි? ඔයාගේ අතේ මැණික් කටුව ළඟ තියෙන අස්ථි වලින් හැදිලා තියෙන කාපල් ටනල් කියන තැන හරහා ඔයාගේ අත දිහාවට ස්නායුවක් ගමන් කරනවා. මීඩියන් නර්ව් කියන මේ ස්නායුව මේ තැනේදී තෙරපීමට ලක් වෙන එක තමයි මේ ලෙඩේ හැදෙන්න හේතුව. නමුත් මේ රෝගය හැදෙන්නේ කුයි වගේ අයටද? දියවැඩියාව, ආතරයිටිස්, තයිරොක්සින් ඌනතාවය වගේ රෝග තියෙන අයට, මැණික් කටුව ආසන්නයේ අස්ථි පිදීම් සිදු වුණු අයට. ඒ වගේම කම්පණය වෙන යාන්ත්‍රික උපකරණ පාවිච්චි කරන්න වෙන ඉලෙක්ට්‍රික් වැඩ, වඩු වැඩ, චලනවල කාර්මික වැඩ කරන අයට මේ රෝගය හැදෙන්න අවදානමක් තියෙනවා. මීට අමතරව නැවත නැවත එකම විදිහට අත සහ මැණික් කටුව චලනය කරන්න වෙන රස්සාවල යෙදෙන අයට මේ රෝගය හැදෙන්න තියෙන අවදානම වැඩි. ඒ වගේම ගර්භණී කාන්තාවන්ටත් තරබාරු අයටත් මේ රෝගය හැදෙන්න අවදානමක් තියෙනවා. මේ රෝගය හැදුනොත් මොකක්ද වෙන්නේ? ඔයාගේ අතේ මහපට ඇඟිල්ල පැත්තේ ඇඟිලි 3ක ප්‍රදේශයේ සහ අත්ලේ හිරිගතියක් සහ ඉන්දිකටු අනිනා වගේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වැලමිට දක්වා විහිදෙන වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ගොඩක් අයට මේ විස්තර කරපු වේදනාව රාත්‍රී කාලයේදී වැඩි වෙනවා. ඒ වගේම ඔයාට දේවල් අතින් අල්ලා ගන්න තියෙන හැකියාව දුර්වල වෙන්න පුළුවන්. මේ නිසා බස් එකේ යනකොට ඔයාට නොදැනීම අත්වාරුව අතෑරෙන එක, බයික් එකේ බ්‍රේක් තද කරන්න අමාරු වෙන එක, පොල් මිරිකන්න අමාරු වෙන එක, රෙදි හොදන වෙලාවට තෙතරෙදි මිරිකන්න අමාරු වෙන එක වගේ දේවල් නිසා ඔයාගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බර දෙයක් ඔයාගේ අතින් අල්ලන් උස්සගෙන යනකොට ඔයාට නොදැනීම ඔයාගේ අතින් ඒක අතෑරෙන්න පුළුවන්. කාබල් ටනල් රෝගයට තියෙන ප්‍රතිකාර ක්‍රම ගැන අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. මේ රෝග ලක්ෂණ තියෙන ඔයා දන්න අය ඉන්නවා නම් එයාලටත් මේ පණිවිඩය කියන්න අමතක කරන්න එපා.